මම මේ කතා කරන්න කියලා හිතුවේ මේ යාපනයේ ගිනි තැබීම පිළිබඳව මේ පුස්තකාලය ගිනි තැබීම පිළිබඳව අද පැවැත්වෙනවා මේ මහජන පුස්තකාලයේ මේ පිළිබඳ අනුස්මරණය නැත්නම් සැමරීම කියන දේ අන්න ඒකත් එක්ක ඒ කියන්නේ මේකට සාපේක්ෂව දැන් අපි කියන්නේ මේ දැන් මේ NPP ජයග්‍රහණ නැත්නම් මේ 2019 ගෝඨාභය ජයග්‍රහණය වුණාට පස්සේ ඒක ඉන් අනතුරුව නැත්නම් අරගලය එතකොට ඒ අරගලයත් එක්ක කොහොමද මේ සිංහල දෙබල මිනිස්සු නැත්නම් මේ මුස්ලිම් අය ඒක රාශි වුණේ එකමතු වුණේ එතකොට ඒවත් එක්ක මේ ජාතිවාදය කියන ප්‍රශ්නය වෙනුවට මේ ජාතිවාදයට විරුද්ධ මතයක් ස්ථාපනය වුණා. එතකොට ඒ ජාතිය සමගිය කියන අදහස ආවා. අන්න ඒකත් එක්ක අපි දන්නවා මේ ආණ්ඩු පෙරළිය සිද්ධ වෙන්නත් මේ ආණ්ඩු පෙරළිය සිද්ධ වීමේ පදනම ඒක උතුර සහ නැගෙනහිර නැත්නම් මේ සදිශායම මිනිස්සු ඇවිල්ලා හදපු ආණ්ඩුවක් තියෙනවා. ඒතර මේ ආණ්ඩුව විහි වෙලා තාම අවුරුද්දක්වත් ගෙවි ගිහිල්ලා නැහැ. ඒතර මේ කාලවකවානුව ඇතුලේ ඊට පස්සේ මේ පසුගිය මැතිවරණයක් පැවැත්වුණා මේ පළාත්පල් මැතිවරණය. ඒකේ යම් ජයග්‍රහණයක් කියන්නේ මේ නාම කියන අය මේ පොට්ටුව මේ මම හිතන්නේ ලක්ෂ ගියද 69 ලක්ෂයක තීච්ච එක මේ තාම ගොඩා ඒ කියන්නේ 10%කට අඩු ඡන්ද ප්‍රතිශතයකට වැටුණා. ඒ 10% නේ 2.5ට වැටුණා. ඒ 2.5ට වැටිච්ච එක පොඩ්ඩක් වැඩි වුණා. ඒ 2.5ට වැටිච්ච එක සහ ඒ පොඩ්ඩක් වැඩි වීම මේ ජාතිවාදය නිසා සිද්ධ වෙච්ච එකක් කියලා අපි සලකන්නේ නැහැ. ජාතිවාදී කතිකාව කියන මේ වෙලාවේ ඒක පරාජය කරන ලද එකක් විදිහට තමයි අපි සලකන්නේ. එතකොට අපි පරාජය කරපු ජාතිවාදී කතිකාව නැවත උත්සාහ කිරීම උඩට ගන්න අවශ්‍ය නැහැ කියන අදහස තමයි අපිට තියෙන්නේ. එතකොට මෙන්න මේ સંદર્ભය තුළ තමයි මේ ජනබලය විසින් මේ සංවිධානය කරන්නට යන්නේ. යාපනයේට ගිනි තැබීම පිළිබඳව නැත්නම් යාපන පුස්තකාලයට ගිනි තැබීම පිළිබඳව මේ දකුණෙන් ගිහිල්ලා මේ ජේ.ආර් ජයවර්ධනගේ පාලන සමයේ දකුණේ මේ මිලිටරි එක කියන්නේ මේ හමුදාව ගිහිල්ලා මේ යාපනයේ අපේ පුස්තකාලයේ ගිනි තියලා ඒ දෙමළ ජනතාවට එරෙහිව සිද්ධ කළ ප්‍රහාරය පිළිබඳව සැමරීමක් මේ කොළඹ සිද්ධ කරන්න තීරණය කළ තිනා ජන බල සංවිධානය විසින්. එතකොට දැන් මෙන්න මේ සැමරීම කරන්නේ ඇයි කියන එක. ඒකට මේකට නිකන් පසුබිමක් විදිහට සලකනවා නම් අපි දන්නවා 2019 තීච්ච අර මුස්ලිම් විරෝධී ආණ්ඩුව පරාජයටපත් කරලා ඒ ජාතිවාදී ආණ්ඩුව බලයටපත් කරලා ඉතින් මිනිස්සු ගෝල්ෆේස් එකට එකරාසි වෙලා මේ ජාතික සමගිය පිළිබඳව කතා කරලා උතුර දකුණ නැගෙනහිර මේ සදිශායම මිනිස්සු ඇවිල්ලා ආණ්ඩුවක් හදාගත්තා. ඒ ආණ්ඩුව තවම මාස 8ක් වගේ ගෙවිලා තියෙන්නේ. එතකොට ඒ ආණ්ඩුව නිතරම මේ ජාතිවාදය මත නොවීමට වග බලා ගන්න තීරණය කරලා තියෙනවා. ඒ විදිහට වැඩ කරමින් ඉන්නවා. එතකොට මේ ජාතිවාදය කියන කතිකාව අපි පරාජයට පත් කරපු කතිකාවක් විදිහට තමයි තියෙන්නේ. එතකොට අපිට තවදුරටත් අවශ්‍ය වෙන්නේ මේ ගිනි තැබීම් පිළිබඳව. එහෙම නැත්නම් මේ ජාති අතර තීච්ච විරසක පිළිබඳව වූ සිද්ධීන් යම් සිද්ධි අරගෙන මේ ජාතිවාදය පිළිබඳව කතිකාවක් ඇති කිරීම නොවේ කියන එක. එතකොට දැන් මේ ජනබලය විසින් මේ සිද්ධ කරන්නේ මේ කතිකාවක් ඇති කරනවා සිද්ධි මූලික කරගෙන. කියන්නේ යාපනයේ ගිනි තැබීම පිළිබඳ වූ සිද්ධිය මූලික කරගෙන සිංහල ජනතාව මේ දෙමළ ජනතාවට සිදු කළ හිරිහැරය පිළිබඳව සිද්ධමය එකක් ආශ්‍රයෙන් කතා කරනවා. ඒ කියන්නේ ඒ පිළිබඳ කතිකාවක් ඇති කරනවා. මේ කතිකාව කියන එක තමයි ප්‍රබල. එතකොට මේක ගේන අර්ථය තමයි මේක ජේ.ආර් ජයවර්ධන සිද්ධ කළේ මේ මිලිටරි ආණ්ඩුව ගිහිල්ලා මෙහෙම මේ ප්‍රහාරයක් එල්ල කරා කියන එක. මේ කතිකාව එතකොට මේ දෙපාර්ශවයක් විසින් මතු කරන
කතාව සාමාන්‍යයෙන් දෙමළ ජනතාව අතු කරන එක තමයි මේ සිංහල ජනතාව ප්‍රහාරයක් කළ කරා කියන එක. ඒතර ඒක මත කරනකොට ආයිත් සිංහල ජනතාව මත කරන දේ තමයි මේ අපිටත් දෙමළ මේ ප්‍රභාකරන්ගේ ප්‍රහාර තිබුණා ඒ ශ්‍රී මහා බෝධියට නැත්නම් දළදා මාලිගාවට ඒවට ප්‍රහාර එල්ල කරා කියන එක අරන්තලා විශ්ව ඝාතන ආරෝමය මේ වගේ ඒතර මෙහෙම මේ පැති දෙකක් තියෙන. ඒ කියන්නේ මේ පැති දෙකක කතන්දර තියෙනවා. ඒකට මේවා මතු කිරීම සිද්ධමය වශයෙන් මේවා මතු කිරීම ඇතුලේ ආපහු අර අපි ඒක රාශී වෙච්ච මේ රටක් විදිහට මේ ಜಾති ભેදයකින් තොරව සිද්ධ වෙච්ච ඒක රාශී වීම යම්කිසි පළුද්දක් ඇති කරනවා කියලා තමයි අපි හිතන්නේ. එතකොට දැන් ඒ නිසා අපි මේ ප්‍රශ්න තියෙන අපිට සියලුම ප්‍රශ්න කතා කරලා විසඳන්න පුළුවන් කියලා මේ එහෙම එකක් නැහැ. දැන් මම දැක්කා මතු කරලා තියෙනවා මේ ජාතිවාදය නැද්ද කියලා. කියන්නේ ජාතිවාදය දැන් නැද්ද? මේකෙන් දැන් අපි මතු කරනවානේ මේ අරගලයෙන් පස්සේ නැත්තම් මේ ආණ්ඩුව ආවන්ට පස්සේ මේ දෙමළ ජනතාව ගැන මේ කියන්නේ මේ සේරම මිනිසුන් එකතු වීම පිළිබඳව ඉතින් අභ්‍යාස එකතු වීම පිළිබඳව කතා කරද්දී දැන් මතු කරන එකක් තමයි මේ ජාතිය නැද්ද කියන එක. ඒ කියන්නේ භාෂා ප්‍රශ්නේ නැද්ද? ඊට පස්සේ පළාත් සභා තිබ්බද? ඊට පස්සේ උතුර ගම්වල තාම හමුදාව ඉන්නවා. හරි. ඊට පස්සේ මේ බටලන්ද වගේ වෙල්ල මුල් වයිකාල් වල පාර්ලිමේන්තු කමිටු පත් කරාද ඒ සිද්ධි වලට. ඊට පස්සේ දෙමළ ජනාධිපති කෙනෙක් පත් කරගන්න පුළුවන්. දෙමළ ජනාධිපති කෙනෙක් පත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ වගේ ප්‍රශ්න මතු කරනවා. ඒ කියන්නේ මේවා හරි අපිට දෙමළ ජනාධිපති කෙනෙක් පත් කරගන්න ලංකාවේ පුළුවන්ද කියන ප්‍රශ්නේ දොර ඒක තියෙන ඒක ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නයක් කියලා ගන්න පුළුවන් ඉතින්. හරි. එහෙම තියෙනවා. ඒතකොට දැන් අපි මතු කරන්නේ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ වගේ ප්‍රශ්න අහන එකේ අර්ථය කුමක්ද? ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්න වලින් සිද්ධ වෙන්නේ ආපහු මේ ජාතිවාදය තියෙනවා කියන එක තහවුරු කරන එකේ පරමාර්ථය කුමක්ද? දැන් මේ වෙලාවේ ඒකෙන් විද්දේනේ අර ජාතිවාදය පිළිබඳ ආපහු මිනිස්සුන්ගේ මේ එළඹුමක් ඇති වෙන එක. ඒ කියන්නේ දැන් අපි ඒක අමතක කරලා තීච්චේ. ඒ කියන්නේ අමතක කරලා කියලා කියන්නේ දැන් මේ ලොකු යුද්ධයක් තිබ්බා අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කරලා ඊට පස්සේ ඒවට දේශපාලකයෝ මැදිහත් වෙලා එහෙම තිබුණු එකක් යම් සමනයකට ලක් වෙච්ච මොහොතේ සිටම මේ ඇයි මේ මොහොතේ සිටම මේ ප්‍රශ්න විසඳන්න ඕනද? දැන් අපි දන්නවා මේ ආණ්ඩුව ආවට පස්සේ යම් පාරවල් ප්‍රමාණයක් එහෙම විවෘත කරලා තියෙනවා. එතකොට ඒ මේ මෙදිහත් වෙලා තියෙනවා. එතකොට ඒ විශේෂයෙන්ම මේ හමුදාවට නැත්නම් පොලිසියට දෙමළ අයට බැඳෙන්න කියලා කිව්වා. එතකොට මේ රටක් විදිහට පවත්වාගෙන යන්න මේ ආණ්ඩුවට උවමනාවක් තියෙනවා. ඒ මෙදිහත් වීමක් තියෙනවා. ඒක හරියට ගම පැහැදිලි. ඒකට මේක අර සංකීර්ණ ප්‍රශ්න වලට උත්තර ලැබිලා නැහැ කියලා කියන්න පුළුවන්. දැන් ඒ වගේ දැන් ආර්ථික ප්‍රශ්නයක් ගත්තා වුණත් අපිට කියන්න පුළුවන් දැන් මේ මිනිස්සු මෙහෙම ඡන්ද දුන්නා දැන් මේ ලැබිලා නැහැ කියලා. දැන් රස්සා ලැබිලා නැහැ. එතකොට ආර්ථිකය මෙහෙම ලොකු පිම්මක් පැනලා නැහැ. එහෙම කියලා කියන්න පුළුවන් නේ. එතකොට මං කියන්නේ මේ ප්‍රශ්න අහන එක තේරුමක් නැහැ මේ වෙලාවේ. එහෙම ප්‍රශ්න ප්‍රශ්න සම්පූර්ණයෙන් අවසන් කරන්න බෑ. එහෙම අවසන් කරන්න බෑ. නමුත් අපි බලන්න ඕනේ යම් දිශාවක්. මේ ආණ්ඩුවට එහෙම අවශ්‍යතාවයක් තියනවාද මේ දෙමළ මුස්ලිම් නැත්නම් ජාතිවාදී ගැටලු ඇති කරන්න අවශ්‍යතාවයක් තියෙනවාද? ඒවා නැත්නම් ඒවා යම් නිරාකරණය කර ගැනීමට නැත්නම් සහයෝගය වැඩ කරන්න තියෙන අභිලාෂයන්ද තියෙන්නේ කියන එක. ඒකට මේක තමයි මේ ප්‍රශ්නේ. දැන් අද බලමු දැන් මේ වීඩියෝ එක කරන්නේ මේ සැමරුමට කලින් අපි බලමු මේ සැමරුම ඇතුලේ කොහොමද මේක මතුවෙන්නේ කියලා.
ඒ වගේම දැන් NPP ආණ්ඩුව සම්පූර්ණයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදයෙන් ගැලවිලා නැහැ කියන එක. ඒක ප්‍රශ්නයක් විදිහට අහනවා මේ ජනබලය. ඒකත් ඉතින් ඒක පැහැදිලිනේ. ඒ කියන්නේ ඒකනේ අර මේ මිහින්තලේ එම ආමුදුරුවරු එක නිතර ගණදුනුවක් තියෙනවා. එතකොට මේ සිංහල බෞද්ධ පිරිස් විශාල වශයෙන් මේ ආණ්ඩුව ඇතුළේ මැදිහත් වෙනවා. ඉතින් එතකොට සිංහල බෞද්ධ ජාතිකත්වයෙන් මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් ගැලවෙලා සහ ගැලවෙන්න පුළුවන් කියලා හිතනවාද? එහෙම හිතනවාද? එහෙම සම්පූර්ණයෙන් මේක ගැලවෙන්න පුළුවන් සිංහල බෞද්ධයෙන් ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි දැන් මෙහෙම ඒ හිතන එක ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම හිතන්න බෑ. ඒක මේ ආණ්ඩුව සම්පූර්ණ සිංහල බෞද්ධ ඒකෙන් ගැලවෙන්න බෑ. ඒක ගැලවෙන්න උවමනාම තිබ්බත් ගැලවෙන්න බෑ. දැන් අනුර දිසානායක ගත්තොත් ඌට මේ යන්න වෙනවා ශ්‍රී මහා බෝධිට යන්න වෙනවා මිහින්තලේ යන්න වෙනවා පොසොන් උත්සව යන්න වෙනවා ඒවට රාජ්‍ය අනුග්‍රහ ලබා දෙන්න සිද්ධ වෙනවා ඒ ලබා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි යථාර්ථය. ඒකට අර නිකන් පරිබාහිරව ඉඳලා මේ අභියෝග ඉදිරිපත් කිරීම විසින් ඒක අර වෙනත් පාර්ශවයන්ට යම් වාසිසහගත එකක් උදා කරලා දෙනවා කියලා තමයි අපි හිතන්නේ. ඒ වගේම මේ සම්බන්ධ ඉතින් ඒක සම්බන්ධ යම් විශ්ලේෂණයක් තබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ විශ්ලේෂණය තබා ගැනීම තුලින් තමයි අපිට යම් දේශපාලනයේ කියන්නේ මේ දේශපාලන තත්ත්වය තේරුම් අරගැනීමෙන් හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් කවුරු හරි කියනවා නම් මේවා ලියලා තියන්න ඕන, මේ ඉතිහාසයේ මේවා ලියලා තියන්න ඕන. ඊට පස්සේ මේවා ලියන්න ඕන, ඒ කියන්නේ පොතපත ලිවීම තමයි වැදගත් කියලා. ජනබලේ කෙනෙක් කියලා තිබ්බා මේ පොතපත ලිවීම තමයි වැදගත්, ඒ විශ්ලේෂණය කිරීම ඒතරම් වැදගත් නැහැ කියලා. ඉතිහාසය සටහන් කර තබන්න ඕන කියලා. ඒ සටහන් කර තබන්නේ මේවා සටහන් කර තැබීම තුළින් අනාගතයේ දවසක ප්‍රයෝජනට ගන්න පුළුවන් ජාතිවාදීන්ට. ජාතිවාදීන්ට තමයි ඔගේ ප්‍රයෝජන එන්නේ මෙහෙම දේවල් කරා කියන එකකින් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ නම් ජාතිවාදීන්ට මිසක් මේ ජාතිවාදය ප්‍රතික්ෂේප කරන අයට නෙමෙයි කියන එකයි මගේ අදහස. තව මතු කරලා තිබ්බ බරාවි ප්‍රශ්නය කියන්නේ මේ ආණ්ඩුව පත් වෙද්දී එක විවිධ අය විසින් එක පුද්ගලයන් හඳුන්වා දෙන්න පාවිච්චි කළා බරාවි කියලා. ඒකට අර යම් ඉතිහාසයක් තියෙනවනේ ඔය මේ බරාවි වලින් ප්‍රහාර එල්ල කරන්න ඕනේ ඉතිහාසයක් තියෙනවා. ඒක සිංහල මිනිසුන්ගේ යම් අවිඥානේ තියෙනවා. එතකොට ඒක පාවිච්චි කළා ඒක ඉතින් අර සමහර අය පෝස්ට් හදද්දී ඒවා පාවිච්චි කරා මම දන්න තරමින් සහ මම නෙමෙයි. අපි දන්නවා මේ සාමාන්‍ය පක්ෂයේ NPP එක මැදිහත් වෙලාම ඒක නතර කරා මේ කියන්නේ එහෙම පෝස්ට් හදන එක පෝස්ට් හදන්න එපා කියලා. එතකොට එහෙම මැදිහත් වීමක් තමයි ඔය NPP එක නැත්නම් ආණ්ඩුව පැත්තෙන් තිබුණේ. නමුත් මිනිස්සු ඉතින් අර එහෙම හැදුවා දෙන්නේ. ඉන්න සිංහල බෞද්ධ සහ පොහොට්ටුවට ඡන්දෙ දීලා ඒ දේශපාලනයේ නිරත වෙච්ච අයනේ. ඒතකොට ඒ අයගේ ඉතින් හැසිරීම ඒක තමයි. නමුත් වගකිය යුතු ආණ්ඩුවක් නැත්නම් වගකිය යුතු පිරිසක් විදිහට මේක ඒ තත්ත්වයන් පවා පාලනය කිරීමට මැදිහත් වීම සිද්ධ වුණා. අපි ගන්න ඕනන්නේ ඒක. ඒ පැත්තෙන් අපි ගන්න ඕනේ. නැතුව මේක මේ සිංහල බෞද්ධ ජාතිවාදී ආණ්ඩුවක් විදිහට සලකුණු කරන්න යන්නේ ඒක. තාම වැරදි සහ මේ වෙලාවේ නොකළ යුතු දෙයක් විදිහට තමයි අපි සලකන්නේ. මේ ඒචා මේ ජනබලය විසින් මේ සංවිධානය කරපු වැඩසටහන් දෙකක් තිබුණා. එකක් තමයි ජාතිවාදී සෙවණැලි. අනිත් එක තමයි මේ 17 අද තමයි 17 මේ අද ඉදිරිපත් කරන්න යන මෙන්න මේ වැඩසටහන මේ පුස්තකාලයේ ගිනි තැබීම පිළිබඳව. එතකොට මේවා විසින් ආපහු ජාතිවාදය පෝෂණය කිරීමේ දිශාවට මිනිස් ජන මනස අරගෙන යනවා මිසක් මේ යම් සංහිඳියාවක් විදියට සංහිඳියාවේ පැත්තට අරගෙන යන දේවල් නොවේ කියන එක තමයි දැනට අපි සලකුණු කර තබන්නේ.